හයි යාළුවනේ ඔන්න ඉතින් අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන යාළුවනේ හැමදාම කියනා වගේ මුලින්ම කියන්නම් කරදරයක් කියලා හිතන්න එපා යාළුවනේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කතා කරන්න අඩුම මුදලට ගල් තියෙනවා මගේ ළඟ මගේම පතල් වල ගල් ඔයාලට මිලදී ගන්න පුළුවන් ඒ වගේම පිටරට මගේ යාළුවෝ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් කතා කරන්න ඔයාලා ඉන්න ඕනම රටකට ෆ්‍රී ඩිලිවරි කරනවා යාළුවනේ ලංකාව අවට ලංකාව ඇතුළට ඔයාලට දවසෙන් දවස් එකමාරෙන් නිවසටම පාර්සලය ගෙන්න ගන්න පුළුවන් නොමිලේ පාර්සලය ගෙන්න ගන්න පුළුවන් යාළුවනේ වගකීමක් ඇතුව මං ඉන්න දවසට ඇවිල්ලා අම්බෙලා ගන්නත් පුළුවන් මම මේ ගල ගැන කියලා දෙනම් මේ තියෙන යාළුවනේ බලන්න මේක පූණක්කම් කියලාත් හිතයි දන්න කට්ටිය නැත්නම් හුණු ගලක් කියලාත් හිතයි යාළුවනේ මේ තියෙන යාළුවනේ කහඳ කියන්නේ කහඳ ගලක් ඒ කියන්නේ මේ බලන්න පාට මේ අයින සයිඩ් එක කැඩුවා මම මේක කහඳ ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මේක තියෙන කිලෝ එකකට කිට් වෙන්න විතර තියෙනවා සාමාන්‍යයෙන් කිලෝ එකකට ටිකක් අඩු වෙයි මේ ගල් ඒ කියන්නේ මැණික් තියෙන තැන් වල මේවා අනිවාර්යෙන් තියෙනවා යාළුවනේ කහඳ තියෙනවා කියන්නේ අනිවාර්යෙන් තියෙනවා මේක හරි ලස්සනයි යාළුවනේ මේක ඔප දැම්මට පස්සේ කට්ටයන් පොලිස් කරාට පස්සේ මාරම ලස්සනක් එන්නේ කොරන්ඩම් කුලේ බ්ලූ සපායා වගේ ගලක් වගේ තමයි පේන්නේ ඔප දැම්මට පස්සේ යාළුවනේ මේ තියෙන කහඳ බලලා ඉගෙන ගන්න ඔයාලට මොනවා හරි තියෙනවා නම් දැනගන්න මගේ WhatsApp නම්බරයට දාන්න ඩයලොග් එකෙන් මම ඉන්නේ කෝල් අරගෙන ෆෝන් ආන්සර් කරේ නැති වුණොත් මම ඔයාලට පස්සේ කෝල් බෑක් කරනවා යාළුවනේ WhatsApp එකට දාලා තියෙන අනිවාර්යෙන් දවස් ඇතුළත මම ඔයාලට රිප්ලයි දානවා මේවට තමයි කහඳ කියන්නේ ඔයාලට ඕනම දෙයක් දැනගන්න තියෙන නම් කතා කරන්න වොයිස් කට්ටයක් දාලා තියන්න WhatsApp එකට මම ඔයාලට අනිවාර්යෙන් බලලා කියනවා යාළුවනේ මේක සාමාන්‍යයෙන් ඔප දැම්මට පස්සේ මාකට් එකේ මිලක් තියෙනවා ලොකු මිලක් නැති වුණාට සාමාන්‍යයෙන් මිලක් තියෙනවා යාළුවනේ මේවා ගන්න කට්ටියත් ඉන්නවා සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා නම් කියලා හිටියේ පාලිගු එම හම්බ වෙනවා නේද යාළුවනේ මට ගොඩක් කට්ටිය දානවා පදියාම් පාලිගු පූණක්කම් සාමාන්‍යයෙන් ඒවා විසික් කරන්න එපා ඔයාලා එකතු කරලා තියාගන්න. ඒ කියන්නේ පූණක්කම් එහෙම දෙන්න පුළුවන් අපලෙට ගන්න වගේ. ඒවා විසික් කරන්න එපා යාළුවනේ. ඒවා තියාගන්න කවදාරි මිලක් එනවා යාළුවනේ. පලිඟු වලටත් මිලක් එනවා. ලංකාවේ ලොකු මිලක් නැති වුණාට ඇමරිකන් වලම හොඳ මාකට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවෙන් සාමාන්‍යයෙන් ගෙනියන්නේ ඒ රටවල් වල හම්බෙන්නේ දැන් ඇමරිකාවෙම ගත්තාම පලිඟු ගොඩක් ඇමතිස් හම්බ වෙනවා ඇමතිස් කියන්නේ අඹතිස් හම්බ වෙනවා අර පලිඟු ගලේ දම්පාට එක ඒක හම්බ වෙනවා එහෙම හම්බ වෙනවා ඒක නිසා යාළුවනේ තාම ලංකාවෙන් යන්නේ නැහැ සාමාන්‍ය ලොකු පලිඟු ගලක් වුණොත් ඔය චූඩමාණික් වලට ජුවලරි වලට දෙන්න පුළුවන් චූඩමාණික් කියන එක ඔයාලා දන්න කට්ටියක් ඉන්නවා නැති කට්ටියක් ඉන්නවා සාමාන්‍ය පන්සල් වල චෛත්‍ය වල පොතට ගන්න අන්න ඒක ඒවට තමයි චූඩමාණික් කියන්නේ ඒවට ගන්න කට්ටිය නම් මේ තියෙන කහඳ ගලක් මේ වගේ ගල් හම්බුනොත් විසික් කරන්න එපා මට හරි දාන්න දාලා අහන්න මං ඔයාලට කියන්නම් මේ උඩ කහට වගේ තියෙන යාළුවනේ ඒකයි කහඳ කියන්නේ මේ ගලේ සාමාන්‍යයෙන් වර්ණෙත් එක්ක බලන්නකො සාමාන්‍යයෙන් දුඹුරු පාට දෝරුව තියෙන හරි ලස්සනයි මේ ගල කරකණ්ඩ අර පූණක්කම් වගේම ලස්සනයි සාමාන්‍යයෙන් පූණක්කම් කැපුවමත් කැට්සයි වගේ එනවා සෙව්වන්දි ගල් උප දැම්මට පස්සෙත් සාමාන්‍යයෙන් එනවා ආර් නූල වගේ ඒත් ඒවා පොඩි ගණන් වලට යන්නේ සාමාන්‍යයෙන් අපල වලට තමයි ගන්නෙ ඒකෙන්ද වල එක්කව කරලා තියාගන්න මේ තියෙන්නේ කහඳ ගල බලලා ඉගෙන ගන්න යාළුවනේ මොනවා හරි දැනගන්න තියෙන නම් කතා කරන්න අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න නම් කතා කරන්න මට පුළුවන් උපරිම උදව් මම ඔයාලට කරනවා මගේ පතල් වලින් හම්බෙන නිසා ඔයාලට පාර හදලා දෙන්න ඔයාලට දැනගන්න ඕනම දෙයක් තියෙන නම් කතා කරන්න යාළුවනේ හම්බෙන එක ගලක්වත් විසික් කරන්න එපා මට අනිවාර්යෙන් දාන්න මට හරි දන්න කෙනෙක්ට දාලා අහන්න එහෙනම් මගේ යාළුවනේ බුදු සරණයි ජය වේවා